ඔයා හොඳටම නිදාගෙන ඉන්නේ කිසිම සිහියක් නැහැ. ඒත් ඔයාගේ ඇඟට ලොකු වෙනසක් දැනෙන්න යන්නේ. හැබැයි ඔයාට ඒක කොහෙත්ම පාලනය කරන්න බෑ. ඔයාගේ මොළයේ ඇතුලෙන් විශේෂ සංඥාවක් නිකුත් කරනවා. මේකෙන් ඔයාගේ ප්‍රජනන පද්ධතියට පණිවිඩ යවලා එකපාරටම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම වැඩි කරනවා. මේ වැඩෙත් එක්කම ඔයාගේ ඇඟේ වැඩ පටන් ගන්නවා. ඔයාගේ ජීවිතයේ පළවෙනි පාරට දවල් රෑ නුබලා එක දිගට ශුක්‍රාණු හදන්න පටන් ගන්නවා. දැන් ඔයාගේ ඇඟේ කිසිම නැවතීමක් නැතුව මේව හදලා ගබඩා කරනවා. ඔයාගේ ඇඟ හරියට දැන් පිටවෙන්න විදිහක් නැතුව පිරෙන ටැංකියක් වගේ. මේ සටහනින් පෙන්වන්නේ ඒ තරල එකතු වෙන ග්‍රන්ථි. දවසින් දවස මේවායි තරල එකතු වෙලා පිරෙනවා. අපි හිතලා මේවා පිට කලේ නැත්තම් ඇඟ ඇතුලේ ලොකු තෙරපීමක් ඇති වෙනවා. මේක හරියට වැඩ කරන්න නම් පරණ ශුක්‍රාණු අයින් කරලා අලුත් ඒවට ඉඩ දෙන්න ඕනේ. මේ පීඩනය දරාගන්න බැරුව උපරිමයකට ආවම ඇඟට අමාරුවක් නොවෙන්න මේ ශුක්‍රාණු එකපාරටම පිට කරලා දාන්න මොළයට සිද්ධ වෙනවා. ඒත් මොළය හරිම දක්ෂයි. මේ වැඩේ පාඩුලේ කරන්න ඔයා හොඳටම තද නින්දකට වැටෙනකම් මොළේ බලාගෙන ඉන්නවා. මේ පිටවීම ගොඩක් වෙලාවට වෙන්නේ අපි හීන දකින. අපේ හිතන පතන මනස සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන නින්දකදී. මේ වෙලාවට ඔයාගේ හදගැස්ම වැඩි වෙලා යටිබඩ හරියට යන ලේ ගමනාගමනේ වැඩි වෙනවා. මේ නිසා ඒ හරිය ස්නායු ගොඩක් සංවේදී වෙලා කලිසම පොඩ්ඩක් ගෑවුනත් ලොකු උත්තේජනයක් විදිහට දැනෙන්න පුළුවන්. ඊට පස්සේ මොළය මේ සංවේදනය ඔයාගේ යටිහිතේ තියෙන සිතුවිලි එක්ක එකතු කරනවා. දවල්ට ඔයා යටපත් කරගන්න සිතුවිලි ලස්සන හීනයක් විදිහට ඔයාට පෙන්නනවා. මේකේ උපරිම අවස්ථාවේදී මේ දේවල් ඔක්කොම එකතු වෙනවා. ඔයාගේ හීනේ තියෙන රූප, ඇඟට දැනෙන උත්තේජනේ සතුට, පිටවෙන ශුක්‍රාණු හරියටම ගැලපෙනවා. මේ වෙලාවට ඔයාට සිහියක් නැති නිසා මොළයට මේක කිසිම බාධාවක් නැති පිරිසිදු සංවේදී අත්දැකීමක් විදිහට දැනෙනවා. මේ සටහනෙන් පෙන්වන්නේ ස්නායු පද්ධතියට මේ කම්පනය දැනෙන විදිහ. මේක ඔයාගේ පළවෙනි උපරිම අවස්ථාව නිසා ස්නායු මාර්ග පළවෙනි වතාවට ඒවායේ උපරිම වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් එකම දේ නිතර දැනෙද්දී ස්නායු පද්ධතිය ඒකට පුරුදු වෙනවා. ඒත් මේ පළවෙනි අත්දැකීමේදී මොළයේ සතුට දැනෙන තැන් කිසිම බාධාවක් නැතුව උපරිම සංවේදීතාවෙන් තියෙන්නේ. මේකට ප්‍රතිචාරයක් විදිහට මොළයෙන් ඩෝපමයින් කියන රසායනිකය ගොඩක් මුදා හරිනවා. මේකෙන් තමයි අපිට සතුටක් දැනෙන්නේ. ඒ එක්කම ස්වාභාවික වේදනානාශකයක් විදිහට එන්ඩෝෆින් කියන හෝමෝනයත් නිකුත් වෙනවා. ඒකෙන් මාරම සැහැල්ලුවක් ඇති කරනවා. මේකත් එක්කම ඔක්සිටෝසින් කියන හෝමෝනයත් වෙඩි වෙලා අපිට ආරක්ෂිතයි කියන හැඟීමක් ඇති කරනවා. මේ මුලින්ම එන රසායනික ගලා යාම මොළයට පුරුදු නැති නිසා ඒක මාරම ප්‍රබල අත්දැකීමක් වෙනවා. නින්දෙන් වෙන මේ පිටවීමේ සාර්ථකත්වය ගොඩක්ම පේන්නේ ඉන්පස්සේ. මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ අවදියේ ඉඳන් කරන ක්‍රියාවකදී මොළය ප්‍රතිචාර දක්වන විදිහ. ඔයා ස්වයන් වින්දනයෙන් බලෙන් ශුක්‍රාණු පිට කරාම ඩෝපමයින් මට්ටම එකපාරටම ඉහළ ගිහින් ආයෙත් එකපාරටම කඩා වැටෙනවා. ඒකයි ශුක්‍රාණු ගියාම එපා වෙන්නේ. ඒත් නින්දෙන් වෙන පිටවීමකදී ඊට වෙනස් ප්‍රොලැක්ටින් කියන හෝමෝනේ ඇඟ පුරාම මුදා හරිනවා. පිටවීමෙන් පස්සේ ඇතිවෙන සැහැල්ලු බවට හේතු වෙන්නේ මේ ප්‍රොලැක්ටින්. හීනයකදී අවදියේ ඉන්නවට වඩා 4 ගුණයක් ප්‍රොලැක්ටින් මොළයෙන් මුදා හරිනවා. ඒකෙන් ස්නායු පද්ධතිය නිස්කලංක කරනවා. මේ හෝමෝන නිසා අර කලින් කිව්ව බලෙන් ශුක්‍රාණු යවද්දි මහන්සිය එපාවීම වෙනුවට ස්නායුත් ආරක්ෂා කරගෙන ඔයාට ගොඩක් සුවදායි නිින්දක් ලබා දෙනවා. මේකෙන් ප්‍රශ්නයක් මතුවෙනවා. සිහිය නැතුව ඉද්දි වෙන දෙයකට ස්වභාව ධර්මය ඇයි මේ තරම් ලොකු සතුටක් ලබා දෙන්න සැලසුම් කළේ? ජීව විද්‍යාත්මකව බැලුවොත් මේක හරියට ටෙස්ට් කිරීමක් වගේ. ඔයාගේ මොළයේ මේ බලන්නේ ඔයාගේ ප්‍රජනන පද්ධතිය දැන් නියමටම වැඩද කියා. පරිණාමය මේ සතුට පාවිච්චි කරන්නේ අපිව ඒකට යොමු කරවන්න. මේ වගේ ලොකු සතුටක් දුන්නම අනාගතයේදී දරුවන් හදන්න ඉබේම පෙළඹෙනවා. ඒක අපේ වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍යයි. නින්දෙන් පිටවීමෙන් ඇඟේ ශක්තිය හීන වෙනවා කියලා මිත්‍යා මත තිබුණට ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඔයාගේ ශරීරය කරන්නේ නිරෝගීකමට පරණ සෛල අයින් කරලා දෙන එකයි. අවසාන වශයෙන් මුල්පාර හීනෙන් ශුක්‍රාණු පිටවීම කියන්නේ ජීව විද්‍යාත්මක සන්ධිස්ථානයක්. ඒකෙන් කියන්නේ ඔයාගේ මොළය,
හෝමෝන සහ ප්‍රජනන පද්ධතිය දැන් සම්පූර්ණයෙන්ම සහ සාර්ථකව වැඩ කරනවා කියන එකයි.